back to my channel. ඉතින් අද මේ vlog එකෙන් මම අරන් ආවේ මගේ ගිය weekend එක spend කරපු විදිය ගැන. ඇත්තටම ලොකු විශේෂ දේවල් නම් මම කරේ නැහැ. ඒ නිසා මේ දවස් දෙකේ මම කරපු පොඩි දේවල් ටිකක් තමයි මේ vlog එකේ තියෙන්නේ. සෙනසුරාදා උදේ නම් හරිම ලස්සනට ඉර පායලා හොද්ද වෙදර් එකක් තිබ්බා. ඉතින් එදා මගේ ෆ්‍රී ඩේ එකනේ. ඒ හින්දා මම ටිකක් වැඩිපුර වෙලා නිදාගත්තා. ඊට පස්සේ මම කරේ මගේ රූම් එක අස්කරන එක. ඉතින් මේ තමා මගේ චූටි රූම් එක අස්කරාට පස්සේ. ඉතින් ඊට පස්සේ මම ගියා අපේ චූටි කෙවින්ව බලන්න. හැබැයි මම යනකොටත් එයා අප්පච්චික හුරතල් වෙවි තමයි හිටියේ. ඒ හින්දා මම එයාට ඩිස්ටර්බ් නොකර හැමීට ආවා. ඇත්තටම මම වීකෙන්ඩ් එකේ කරන මේන්ම දේ තමයි මුළු ගෙදරම හොඳට අස්කරන එක. මොකද වීක් ඩේස් වල අපේ වැඩත් එක්ක ගෙදර හොඳට අස් කරගන්න අපිට ටයිම් එකක් නැහැනේ. ඒ නිසා ඊරස්සේ මට පොඩි ආසාවක් ආවා මොනවා හරි ඩෙසර්ට් එකක් හදන්න. මොකද ගෙදර අස් කරනකොට මම දැක්කා අපේ සීයා එපු අන්නාසි ගෙඩිය හොඳටම ඉදිලා තියෙනවා. ඉතින් මට හිතුණා මේකෙන් පුඩින් එකක් හදන්න. මම කලින් නම් මේක ඇත්තටම හදලා තිබුණේ නැහැ. ඒත් try කරලා බලන්න හිතුණා ඇත්තටම. මුලින්ම මම කරේ අන්නාසි ගෙඩියෙන් භාගයක් කපාගෙන ඒක පොඩි කෑලි වලට කපා ගත්තා. ජෙලි පැකට් එකක් තිබ්බ හින්දා මම ඒකත් හදාගත්තා පුඩින් එකට ඇඩ් කරන්න. ජෙලි එක හදලා එකෙන් භාගයක් පුඩින් ට්‍රේ එකට දැම්මා මේකේ බේස් එක විදියට. ඊට පස්සේ ඒක සෙට් වෙන ෆ්‍රිජ් එකට දාලා මම අන්නාසි ටික ස්ටූ කරා. ඒත් ඒක ගොඩක් තැම්බෙන්න නෙවෙයි මම ස්ටූ එක කරේ කෑලි හැපෙන ගන්නට. මොකද එහෙම ස්ටූ කරේ නැති වුණාම පොඩි තිත්ත රසක් එනවා පුඩින් එකේ. ස්ටූ කරද්දී සීනි ලුණු පිංච් එකක් දාලා මම මේකට තව ප්ලම් ස්ටික් උත් දැම්මා. ඇත්තටම මේක කොහෙවත් තිබ්බ රෙසිපි එකක් නන් නෙවෙයි. මං හදන විදිය හරිද කියනවත් මම නම් දන්නේ නැහැ. මට හිතන දේ හිතන විදියට ඇඩ් කළා තමයි මම මේක හැදුවේ. ඊට පස්සේ මේක වෙන බෝල් එකකට දාලා නිවෙන්න තිබ්බා. ඊළඟට මම කරේ කිරි එක හදාගන්න එක. කිරි පිටි වලින් තික්වට තමයි කිරි එක හදාගත්තේ. මොකද ෆ්‍රෙෂ් මිල්ක් වත් මිල්ක් මේඩ් වත් තිබුණ නැහැ ගෙදර. තක විදිහට කිරි පිටි පුරවපු මේස ඇඳි 5ක් 6ක් සීනි මේස ඇඳි 4ක් වගේ අරන් උණුවතුර මිලිලිටර 500ක වගේ දාලා තමයි මම කිරි එක හැදුවේ තික්වට. ඒකෙන් පොඩි කොටසක් අයින් කරලා හොඳට නිවෙන්න තිබ්බා කස්ටර්ඩ් එක හදාගන්න. මේ වෙද්දි ජෙලි එක සෙට් වෙලා තිබ්බ හින්දා හදාගත්ත පයිනැපල් ස්ටූ එක ජෙලි එක උඩින් ලේ එකක් විදියට දාගත්තා මේ විදියට. ඊට පස්සේ මම කරේ කස්ටර්ඩ් එක හදන්න පටන් ගත්ත එක. ඒකට අර නියුන කිරි ටිකට පුරවපු කස්ටර්ඩ් පවුඩර් මේස හැඳි 4ක් 5ක් වගේ දාලා හොඳට දිය කරගත්තා. ඊට පස්සේ කිරි එක non stick pan එකේ උණු කරන් යන ගමන් ඒකට දිය කරපු කස්ටර්ඩ් ටික දාලා හොඳට හැදි ගන්න ඕනේ කැට නොහිටින්න. හැන්දට මේක තික් වෙනවා දැනෙනවා. ඉතින් එතකොට ලිප් ඕෆ් කරලා මේක ටිකක් නිවෙන්න තියන්න ඕනේ. කස්ටර්ඩ් එක ටිකක් තික් වෙන්න ඕනේ නැත්නම් පුඩින් එක සෙට් වෙන්නේ නැහැ. නියුණු කස්ටර්ඩ් එක අන්නාසි ලේ එක උඩින් දාලා මේ වගේ ප්ලම්ස් අන්නාසි වලින් ගානිෂ් කරලා ෆ්‍රිජ් එකට දාන්න ඕන සෙට් වෙන්න.
පැය 5-6කට පස්සේ මේ වගේ තමා පුඩින් එක තිබ්බේ. ඉතින් අනික් සේරම වැඩ ඉවර කරලා මම වොෂ් එකක් දාගන්න ගියා. හවස නම් හොඳට වැස්ස හින්දා වෙන කිසිම වැඩක් කරන්න ඕනේ නැහැ. ඉතින් ওই විදිහට තමයි සෙන්සුරාදා දවස ගෙවුනේ. ඉරිදා දවසත් කිසිම ස්පෙෂල් දෙයක් කරන්න උනේ නැහැ. මොකද දවසම එක දිගටම වැස්ස හින්දා. ඉතින් ඒ වෙලාවේ මට නිකමට හිතුණා මගේ වෙඩින් ඇල්බම් එක අරන් බලන්න. ඉතින් සෑහෙන කාලයකට පස්සේ මම මේ ඇල්බම් එක එළියට ගන්නේ. අවුරුදු 3කට එහා මතකයකට ගියා ටික වෙලාවකට. කාලේ කොච්චර ගියුණත් ඒ මතක තාමත් එදා තරම්ම ලස්සනයි. එදා දවසේ මතක විතරක් නෙවෙයි ඒ දවසේ එනකන් අවුරුදු 8ක් අපි කරපු කැපකිරීම කොච්චරක්ද කියලා මට හිතුණා ඒ වෙලාවේ. අසීමිත ඉවසීම් දරා ගැනීම කඳුළු එක තමයි මේ තැන වෙනකන් අපි ආවේ. ඒ තාපුව හැල්ල බලනකොට ඒ ගමන ගැන ඇත්තටම අපිට තියෙන්නේ පුදුම සතුටක්. ඒ ලස්සන මතක වලින් ටිකක් මෙහෙම ඔයාලා එක්ක බෙදා ගන්න හිතුවා. මේ වීඩියෝ එකේ මුළු ඇල්බම් එකම නම් නැහැ. ඔයාලගේ රික්වෙස්ට් එකත් එක්ක මම වෙනම වීඩියෝ එකක් අරන් එන්නම්. මිලිටරි වෙඩින් එකක් ප්ලෑන් කරගන්නේ කොහොමද? ඇල්බම් එකට ෆොටෝස් සිලෙක්ට් කරන්නේ කොහොමද කියන දේවල් ගැන. ඔන්න ඔහම තමා මගේ වීකෙන්ඩ් එක ගෙවුනේ. ඉතින් අදට vlog එක ඉවරයි. ඉතින් තවත් ලස්සන vlog එකකින් ඉක්මනට හම්බ වෙමු.